समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मां मुनिराजस्य सुनन्तो सग्घमुक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सभ्रदानं धम्मदानं विनाति දේවාරාධනාවක් කළේ බුදුහාමුදුරුවෝ ජයශ්‍රීමා බෝධි මූලය තුලදී හොයාගත් සද්ධර්මය පස්වග මහණුන්ට ඉස්ලාම ඉසිපතනාරාමයේදී දේශනා කරනකොට පස් දෙනා හිටිය මේ ධර්මය අහන් මේ ධර්මයේ දේශනා කරනකොට පස් දෙනාගෙන් එක්කනයි සෝතාපන්න වුනේ. ඒ වෙලාවේ 18 කෝටියක් දෙවිවරු සෝතාපන්න වෙලා මගඵල ලැබුවයි කියලා තමයි ඔය කතාවල සඳහන් වෙන්නේ. ඒ නිසා මේ අවට ප්‍රදේශයේ දෙවි දේවතාවුන් වහන්සේලා කෝටි ප්‍රකෝටි සංඛ්‍යාවක් මේ මොහොතේදී වැඩ ඉන්න පුළුවන්. ඒ නිසා මේ සද්ධර්මයේ දේශනා කරන වෙලාවේ දෙවි දේවතාවුන් වහන්සේලා මේ අහල පහල ඉන්නවනම් මේ අපේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙලා ඒගොල්ලන්ට මගඵල ලබා ගැනීමේ අවස්ථාවන් උදා වෙනවා. ඒ නිසා අපි මේ සමග මේ ධර්ම දේශනාවට ඒ ඉන්න දෙවි දේවතාවුන් වහන්සේලාට සම්බන්ධ වෙන්නයි කියලා සාදුකාරයක් දීලා ආරාධනාවක් කරනවා. එතකොට මුලින්ම අවබෝධ කරගන්න ඕනේ මම මේ දේශනා කරන්න යන මේ ධර්ම දේශනාව මම අද පැය 3ක් විතර කරනවා. දැන් මෙතන පැය එකමාරක් විතර අපි පැයක් විතර කතා කරලා දවල්ට දාන්නේ මොන හරි අරගෙන ආයෙ අපි පැය 2ක් විතර මේ ධර්ම ශ්‍රවණය කරනවා. මේ ධර්මයේ ශ්‍රවණය කිරීම තුලින් සද්ධර්මය ශ්‍රවණය කිරීම තුළින් බුදුරජාණන් වහන්සේ අවුරුදු 2600කට ඉස්සෙල්ලා හොයාගත්ත ධර්මය තුල ධර්මය ශ්‍රවණය තුළින් බලාපොරොත්තු වුණ යමක් තියනවා නම් ඒ தත්වයන් කරා යන්න පුළුවන්. ඒ සද්ධර්මය ශ්‍රවණය කිරීමේ ආනිසංස. එතකොට මේ සද්ධර්මය ශ්‍රවණය කරනකොට ඉස්සර වෙලාම තමන් අවබෝධයක් ගන්න ඕනේ තමන් මෙතන බෞද්ධයි කියලා දැන් අවුරුදු 30ක් 40ක් 50ක් 60ක් මොනවා හරි ඔය බුද්ධ ආගම ගැන දැනගෙන තියනවා නම් ඒව හිතෙන් අයින් කරලා තමයි මේ ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. මෙතන ඉන්න ඕනේ ඔය මුස්ලිම් ආගමිකයෙක් වගේ. මෙතන ඉන්න ඕනේ ක්‍රිස්තියානි භක්තිකයෙක් වගේ. මෙතන ඉන්න ඕනේ වෙනත් අන්‍ය ආගමික කෙනෙක් වගේ බුදුදහමේ පංචිල් පද පහවත් Taman දන්නේ නැහැයි කියන අවබෝධයෙන් විතරයි උතන ඉඳගෙන ඉන්න ඕනේ. Taman බුදුදහම ගැන කිසි දෙයක් දන්නේ නැහැ. පංචිල් පද පහවත් දන්නේ නැහැ. කිසි දෙයක් දන්නේ නැහැ. අද තමයි මේ සද්ධර්මය මේ ශ්‍රවණය කරන්න කියන තත්වය තුල හිටියොත් Tamanට මම මේ දේශනා කරන්න යන්නේ මොකද්ද කියලා තේරෙනවා. එහෙම උනේ නැත්තම් මගේ මේ ධර්ම දේශනාව තුළින් අබමල් රේණුවක්වත් ඔළුවේ රඳා පවතින්නේ නැහැ. මේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ජීවිත කතාව ඒක තනක ආනන්ද හාමුදුරුවෝ කියනවා බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ මේ ලංකාවට උප්පත්තිය ලැබලා තියෙන දෙවිය ලෝකෙ ඉඳලා. එතකොට වසවර්ති මාර්යා ඒ වෙනකොට මේ සද්ධර්මය වගේම තවත් ආගමක් කණ්ඩායමක් ගෙනල්ලා බිහි කරා. ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ කියන්නේ හැමෝම දන්නවනේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ කියපුවම ලංකාවේ දැනට හිටපු බුද්ධ පුත්‍රයන්ගෙන් බොහොම අති ශ්‍රේෂ්ඨතම යුග පුරුෂයෙක් කියලා තමයි සැලකන්නේ. ඉතින් එතුමා තමයි කියන්නේ මේ කතාව. වසවර්ති මාර්යා බුදුදහම වගේම ඒ විදිහටම මිනිසුන්ට හඳුනා ගන්න බැරි විදිහට මිනිස්සු හිතන්නේ ඒක බුද්ධ ධර්ම කියලා. නමුත් බුද්ධ ධර්ම නෙමෙයි. ඒ බුද්ධ ධර්ම තමයි බුද්ධ ධර්මය නෙමෙයි මේ බුද්ධ ධර්මය වගේම ඒ සමානෝම යන ආගම පිළිතවන්න වසවර්ති මාර්යා කණ්ඩායමක් එවලා තියෙනවා. ඊට පස්සේ මේක දැකලා මෛත්‍රී බෝධිසත්වයන්න් වහන්සේ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ට ඇතුළු ඒ
දිවි ලෝකයේ වෙනකොට හිටපු කට්ටියකට කියලා තියෙනවා මෙන්න ජම්බුද්දීපයේ සද්ධර්මය වගේම සමානව අධර්මයක් ව්‍යාප්ත වෙන මේ නිසා අපි ගිහිල්ලා නැවත මේ සද්ධර්මය ප්‍රචාරය කළ යුතුයි මේකට යන්න කැමති කවුද කියලා අහනකොට ඉතින් කීප දෙනෙකුට කතා කරලා තියෙනවා බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ට මෛත්‍රී බෝධිසත්ව 3 වතාවක් කතා කරලා මෙයා 3 වතාවම ප්‍රතික්ෂේප කරා. ඊට පස්සේ 3 වතාවම ප්‍රතික්ෂේප කරාට පස්සේ අන්තිමට හවල් ඇයි ඔයා යන්නේ නැත්තේ කියලා. කිව්වල බෑ මට බුදු වෙන්න ඕන. ඒ නිසා මට දැම්ම යන්න බෑ කියලා. ඊට පස්සේ කොහොම හරි මෛත්‍රී බෝසත්ණන්ට මෙයාට තරවටු කරලා මෙයා ලංකාවට එවලා තියෙනවා. මේ එවලා තියන්නේ අර බුද්ධ ආගම වගේම යන අධර්මය යටපත් කළා මේ ධර්මය නැවත ස්ථාපිත කරන්න. නමුත් ඒක සාර්ථක වුණේ නැහැ. ඒකත් අසාර්ථක වෙලා තියෙනවා. මේ මෛත්‍රී බුදුහාමුදුරේ එව්වත් ඒක අසාර්ථක වුණා. අධර්මයම තමයි අර හැබැයි කාටවත් පෙනෙන්නේ නැහැ. හැමෝම හිතා ඉන්නේ මේක තමයි බුදුහාමුදුර හොයාගත්ත ධර්මය කියලා. නමුත් ඒක නෙමෙයි ධර්මය. ධර්මය ඊට වඩා වෙනස්. මේක පෙනෙන්නේ නැහැ. කාටවත් හොයාගන්න බෑ. දැන් අවුරුදු 1300ක් විතර කාලය පුරාවටම ලාංකික බෞද්ධයෝ මේ හිතාගෙන ඉන්නේ මෙන්න මේක තමයි සද්ධර්මය කියන්නේ. ඒ නිසා මේ සද්ධර්මය කියලා අපි අනුගමනය කරන්නේ ධර්මය වගේම යන වෙනත් දෙයක්. එතකොට ඒ පොතේම ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ කියනවා මේ ක්‍රිස්තුස් වහන්සේ බුද්ධ ආගම අධ්‍යයනය කරලා පසු කාලේ ඉන එයා ආගමක් හදාගත්තයි. ඒ වගේම තමයි අද තියෙන බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන එක සූත්‍රයක් වෙනවා පහාදාර කියලා. පහාදාර කියන සූත්‍රයේ තියෙන්නේ මේ මහා මුහුදටයි බුදුදහමයි සංසන්දනය කරනවා. සංසන්දනය කරලා කියනවා මේ කුමන ගංගාවෙන් මහා මුහුදට ජලය ඇවිල්ලා මුහුදු ජලය වන්නාසේම මොන තැනින් මොන ආගමෙන් මොන කුලයෙන් ආවත් පැවිද්දෙක් වුණා නම් මගේ ශාසනයේ ඉන්නේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ විතරයි. එක මුහුදයි එක මුහුදු ජලය. එහෙනම් මුහුදු ජලයට අපි වර්ග කරන්නේ. ඒ වගේ මේ බුද්ධ ශාසනයේ බුදුහාමුදුරන්ගේ සද්ධර්මය අවබෝධ කරගෙන යම් භික්ෂුවක් ඒ ශාසනය ගත වන්නේ නම් ඔහු වර්ගීකරණයකට ලක් නොවි තිබෙන්නෙකු විය යුතුයි. ඔහුට එක එක ස්ථානාන්තර තියෙන්න ඉඩක් නැහැ ඔහුට. ඉතින් මේ නිසා මෙන්න මේක අද වෙනකොට පොඩි වෙනස්කම් වලට ලක් වෙලා අර කියනා වගේ මේ සද්ධර්මය පේන්නේ නැහැ. මේ නිසා සද්ධර්මය යම් අයෙකුට අවබෝධ වුණා නම් ඔහු මගපරලාභියෙක් බවට පත් වෙනවා. මිනිස්සෙක් ලෙස ඉපදෙන්න මේ සංසාරේ ආත්ම කෝටි ප්‍රකෝටි ගණනක් ආත්මවල ඉපදිලා මැරිලා තමයි මේ මනුෂ්‍යාත්ම භාවයක් ලැබෙන්නේ. දුර්ලභ කාරණා කිහිපයක්. මේ දුර්ලභ කාරණා වලින් පළවෙනි එක තමයි දුර්ලභත්තම් මනුෂ්‍යත්තම් කියන එක. මනුෂ්‍යාත්ම භාවයක් ලබා ගැනීම දුර්ලභ කාර්යය. මේකට උදාහරණයක් කියනවා අර කනකැස් බෑවෙක් වියසුදුරෙන් අහස බලනවා වගේ කියලා. ඒ කතාව හැමෝම දන්නවනේ. එතකොට කනකැස් බෑවෙක් වියසුදුරෙන් අහස බලන එක පහසු වුණත් මනුෂ්‍යාත්ම භාවයක් ලබා ගන්න එක ඊටත් වැඩි දුර්ලභයි කියලා කියනවා. මේ නිසා දැන් ඒ අති දුර්ලභ වූ කාර්ය Taman සපුරලා හිටියේ. Tamanට මනුෂ්‍යාත්ම භාවයක් ලැබිලා තියෙනවා නම් බුදුහාමුදුරෝ කියතර කන කැස් බෑවා වියසුදුරෙන් අහස බැලුවයි කියන දුර්ලභ කාර්ය Taman සපුරලා හිටියේ. ඒ වගේම තව දුර්ලභ කාර්යයක් බුද්ධෝත්පාද කාලයක උප්පත්තිය ලැබෙන එක. ඒකත් දුර්ලභ කාර්යය. එතකොට බුද්ධෝත්පාද කාලයක් කියලා කියන්නේ එක්ක බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ සිටින කාලයක හෝ බුදුදහම තියෙන කාලය. දැන් ඒකත් Taman සපුරලයි තියෙන්නේ. කියපු දුර්ලභ කාර්යයන් දෙකම සපුරලයි තියෙන්නේ. තුන්වෙනි දුර්ලභ කාර්යය කියනවා බුද්ධෝත්පාද කාලයක ඉපදුනත් වැඩක් නැහැ. බුදුදහම තියෙන රටක ප්‍රදේශයක ඉපදුනේ නැත්තම් එහෙනම් ඒ වගේ තැනක ඉපදෙන එකත් දුර්ලභ කාර්යයක්. එතකොට Taman දැන් ඒ තුන්වෙනි දුර්ලභ කාර්යයක් සපුරලා තියෙනවා. තව දුර්ලභ කාර්යයක් කියනවා මනුෂ්‍යාත්භාවයක් ලබාගෙන බුද්ධෝත්පාද කාලයක ඉපදිලා බුදුදහම තියෙන රටක ඉපදිලා ප්‍රදේශයක ඉපදිලා
මේ ධර්මය ශ්‍රවණය කරන්න පුළුවන් අංගපසංග සහිතව ඉපදෙන එක තවත් දුර්ලභ කාර්යයක් කියලා කියනවා. ඒ කියන්නේ අංග විකල නොවි, ශ්‍රවණාබාධ නොවි, ඇස් අන්ධ නොවි, අර මානසික අර්බුද නොවි මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ක්ෂණ සම්පත්තියකින් උප්පත්තිය ලැබීම තවත් දුර්ලභ කාර්යයක්. එතකොට ඒ දුර්ලභ කාර්යයන් හතරම සපුරලයි තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා සද්ධම්ම ශවණං පරම දුර්ලභං කියන. අති දුර්ලභම පරම දුර්ලභම කාර්ය තමයි සද්ධම්ම ශ්‍රවණය කියන්නේ. අර කරුණු හතරම සපුරුවාට වැඩක් නැහැ. සද්ධර්මය ශ්‍රවණය කරන්න බැරි නම් මේ මනුෂ්‍යාත්ම භාවයක් ලබා ගත්තේකේ වටිනාකමක් නැහැ. මේ නිසා සද්ධර්ම ශ්‍රවණය තමයි පරම දුර්ලභ කාර්යය. මේ තරම් පරම දුර්ලභ එකක් උදේ 6 ඉඳලා රෑ 12 වෙනකම් මාධ්‍ය තුලින් සජ්ජායනා කෙරෙන්න විදිහක් නැහැ. එහෙම වුණා නම් මේක පරම දුර්ලභ වෙන්නේ මේක අති දුර්ලභයි, පරම දුර්ලභයි සද්ධර්ම ශ්‍රවණය. ඒ නිසා දැන් අපි ඔය කරුණු හතරම සපුරලා තියෙනවා නම් අපිට මගඵල ලබා ගන්න මෙතෙක් බැරි වෙලා තියෙන්නේ මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න බැරි වුණ නිසා වෙන්මයි. බුදුහාමුදුරුවෝ බුදුවරයේ මේ සක්වලේ දිහි වෙන්නේ නිවන් දකින්න පින් තියෙන පිරිසක් බිහි වුණ කාලයක තමයි බුදුවරයේ බිහි වෙන්නේ. බුදුවරයේ බිහි වෙන කාලය ඔය එක එක සංඛ්‍යා වලින් කියනවනේ මේ සංඛ්‍යා නම් මම දන්නේ නැහැ හරියටම කොයිතරම් නිවැරදිද කියලා. ඔය සාරා සංඛ්‍යා කල්පලක්ෂයක් හරිය මෙහි ලක්ෂයක් කෝටියක් කියනවා මේවා මේ 1.5ද 7ද එහෙමද දන්නේ නැහැ මොනවා හරි දීර්ඝ කාලයකට පස්සේ තමයි බුදුවරයේ බිහි වෙන්නේ. ඒ බිහි වෙන්නේ පින් තියනවා නම් නිවන් ලබන්න ඒ කාලයට බුදුවරයෙක් බිහි වෙනවා. පින් ලබන්න නිවන් දකින්න පින් නැති මිනිස්සු ඉන්නවා නම් බුදුවරු බිහි වෙන්නේ නැහැ. ඒ නිසා පින් තියන පිරිසක් උප්පත්තිය ලැබිලායි කියලා දැනෙනකොට තමයි බුදුවරු එන්නෙම සද්ධර්මයේ ශ්‍රවණය කරලා සෝතාපන්න සකදාගාමී අනාගාමී වෙලා අරිහත් ත්වයටපත් වෙලා නිවන් ලබා ගන්න කාලයක් පින් ඇති පිරිසක් ඉන්නවා දකින්නකොට බුදුවරු වෙනවා. එහෙම නැත්නම් බුදුවරු වෙන්නේ නැහැ. ඒක තමයි ධර්මය කියලා කියන්නේ. ඒක ධර්මතාවය වෙන එක තමයි සාමාන්‍යයෙන් බුදුවරු කරන දේශනාව ශ්‍රවණය කිරීමෙන් තමයි මගඵල ලබන්නේ. එතකොට මගඵල ලබන්නේ වෙන කිසිවක් නිසා නෙමෙයි පෙර පින්වල බලයෙන්මයි. මනුෂ්‍යාත්ම භාවයක් ලබන්නේ පෙර කරපු පින් වල මේ ආත්ම කරපු පින් නෙමෙයි. පෙර පින් වලින් තමයි උප්පත්තිය ලබන්නේ. ඒ උප්පත්තිය ලබන්නේ බණ අහලා නිවන් දකින්න. වෙන මොකුත් කරලා නෙමෙයි බණ අහලයි නිවන් දකින්න. මේ නිසා මේ බණ අහනකොට බණවල තිබිය යුත්තේ නිවන් මඟට යොමු කරන බණ විතරමයි. ඒ නිසා මේ සද්ධර්මය පරම දුර්ලභයි කිව්වේ ඒක. ඒ නිසා මෙන්න මේ Taman දැන් ඔය ඉඳගෙන ඉන්නේ අන්න ඒ සද්ධර්මය ශ්‍රවණය කරා. ඒ නිසා මේ සද්ධර්මය ශ්‍රවණය කරනකොට හිත තියෙන්න ඕනේ මේ බණ පදවලට විතරමයි. ඒ නිසා මෙතෙක්කල් Taman අහපු බණ සහ මේ මම දැන් දේශනා කරන්න යන බණ අතර අති විශාල පරතරයක් තියෙන්න පුළුවන්. මේ Taman මෙතෙක් නොයසූ බණක් වෙන්න පුළුවන්. ඒ නිසායි මම කිව්වේ Taman මෙතන ඉඳ ගන්න ඕනේ අබෞද්ධයෙක් ලෙස. මොකද බෞද්ධයෙක් ලෙස ඉඳගත්තොත් ඔය අහලා තියෙන සද්ධර්මය නෙමෙයි. මේ ධර්මය අවබෝධ වෙන්නේ නැහැ අර ධර්මයේ ඔළුවේ තිබුණා. ඒ නිසා මෙතන ඉන්න ඕනේ වෙනත් අන්‍ය ආගමික පුජ්‍යලයක් වශයෙන්මයි. ඒ නිසා මම විනාඩි 3ක විතර කාලයක් දෙනවා. Taman භාවනාවක් කර මොකක් හරි කළා Tamanගේ ඔළුව හිස් කරගන්න. තමන් පන්සිල් පද පහවත් දන්නේ නැති පුජ්‍යලේ බවට එහෙම නැත්තම් මේ මම කියනවා හිතෙන් තර්ක කරනවා. මේ මොකද්ද මේ කියන්නේ අපේ හාමුදුරුවෝ කිව්වේ මේක නෙමෙයිනේ අර පොතේ තිබ්බ මේක නෙමෙයිනේ පෙරේදා රේඩියෝ එකේ කිව්වේ මේ බණ නෙමෙයිනේ ටීවී එකේ අර හාමුදුරුවෝ කිව්වේ මේ බණ නෙමෙයිනේ. මේ නිසා බෞද්ධ භික්ෂුන් ප්‍රමාණයක් 1000කට වැඩි ගිහියෝ ඉන්නවා. ඒ නිසා මේ ගිහියෝ ඉන්නවා 1000ක් විතර භික්ෂුන් වහන්සේලා ඉන්නේ 20ක් විතර. ඒ 20ක්ගෙන් කෙනෙකු හම්බුනොත් විතරමයි මේ ධර්මය ලෙහා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා Tamanට එහෙම කෙනෙක් හම්බෙලා
ඒ දහම අහලා තියෙනවා නම් ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් මේක ගැටලුයි. ඒ නිසා විනාඩි 3ක කාලයක් භාවනා කරලා තමන් ඔළුව හිස් කරගන්න. තමන් මුස්ලිම් භක්තිකයෙක් වෙනත් ආගමික භක්තිකයෙක් තමන් මෙතෙක් කිසිදු ධර්මයක් අහලා නැති පුජ්‍යලේ බවට මොලේ හිස් කරගන්න ඕනේ. එහෙම හිස් කරගත්තොත් මම මේ දේශනා කරන ධර්මය අවබෝධ වෙලා අද හවස් වෙනකොට තමන් මාර්ගඵලලාභියෙක්ගේ මට්ටමටපත් වෙන්න පුළුවන්. ඒ තරම් ප්‍රායෝගික ධර්මයක් මේ. බුදුහාමුදුරුවෝ බණ කියන්න කියලා තියෙන්නේ මගඵල ලබන්න පෘථග්ජනයාට. කොසල් මහරජතුමා සෝතාපන්න වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ දැක්කා. ඒ දැක්ක නිසා කොසල් මහරජතුමාට කිව්වා පෘථග්ජන බණ රට හදන හැටි හීන ගැන අනිත් කිසිම රජ කෙනෙක් එක්ක කිසිම කෙනෙක් එක්ක මේ පෞද්ගලිකව පෘථග්ජන දේවල් කතා කරේ නැහැ. මොකද බුදුහාමුදුරුවන්ට ධර්මශාලාවේ ඉඳගත්තාම පේනවා ඒ වෙලාවේ මගඵල ලබන අය. ඒ නිසා මේ මගඵල ලබන අය දිහා බලාගෙන ඒගොල්ලන්ටයි බණ කියන්නේ. ඉතින් අපිට එහෙම මගඵල ලබනවද නැද්ද කියන්නේ එහෙම ප්‍රඥාවක් නැහැ. ඒ නිසා පොදුවේ බණ කියනවා බණහලා ඉවර වෙනකොට පින් තියන අය මගඵල ලබනවා. ඉතින් මගඵල ලබන්න නැතුව මේ ධර්මය දේශනා කළ වැඩක් නැහැ. මොකද මේ ආත්මෙ ඉපදිලා තියෙන්නෙම මගඵල ලබන්නමයි. අපි ආත්ම කෝටි ප්‍රකෝටි ගාන ඉපදිලා මැරිලා බල්ලෝ වෙලා හරක් වෙලා තිරිසන් වෙලා දෙවිවරු වෙලා අපාය ගිහිල්ලා ඒ ඔක්කොම ඉවර කරලා අපි ඉපදුන ආත්මේ ආරම්භය කොතනද කියලා දන්නේ නැහැ. ඔය අර දුර්ලභම කාර්යයක් වුණ කනකැස් බෑවා වියසුදුරෙන් අහස බලනවා වගේ දුර්ලභ කාර්යයකටපත් වෙලා ඔතන ඉඳගෙන ඉන්නේ මගඵල ලබන්න නිසා අය දානමාන පින්කම් කරලා දිව්‍ය ලෝකයන්ට නෙමෙයි. මේ තියෙන්නේ නිවන් දකින්න. ඒ පින් කෙරුවේ නිවන් දකින්න ඕනේ. ඔය ඉඳගෙන ඉන්නේ නිවන් දකින්න. ඔය ඉඳගෙන ඉන්නේ සෝතාපන්න වෙන්න. ඒ නිසා මෙතනදී ආය මේ පින් කර මේ අමුතුවෙන් රැස් කරන්න දෙයක් නැහැ. ඔක්කොම අයින් කරන්න ඉපදිලා තියෙන්නේ. ඒ නිසා මේ ධහම යම් අවබෝධයක් වුණොත් තමන් ඒ தත්ත්වයටපත් වෙනවා. බුදුහාමුදුරුවෝ පළවෙනි ධර්ම දේශනාව කරනකොට හිටියා 5 දෙනෙක්. 5 දෙනාම බෞද්ධයෝ නෙමෙයි. නමුත් ඔය තමන් ඉතු කරලා තියෙන කරුණු 4ම ඉතු කරලා තිබ්බා. මනුෂ්‍යාත්භාවයක් ලැබලා තිබුණා. බුද්ධෝත්පාදයක ඉපදිලා තිබුණා. හොඳ අංගපසගානුව ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් තැනක හිටියා. ඒ නිසා සද්ධර්මයේ ශ්‍රවණය කරා සෝතාපන්න වුණා කොණ්ඩඤ්ඤහාමුදුරුවෝ. කොණ්ඩඤ්ඤහාමුදුරුවෝ පළවෙනි බණපදේ අහන්න ඉස්සරින් එයා බෞද්ධයෙක් නෙමෙයි. ඊට පස්සේ මේ 5 දෙනාගෙනුත් බුදුහාමුදුරුවෝ බණ කියලා පළවෙනි දවසේ සෝතාපන්න වෙන්න බැරුව. ඒ 5 දෙනාට දෙතරයක් තුන් සැරයක් කියලා තමයි 5 දෙනාම සෝතාපන්න වුනේ. මෙතනින් අන්තිමටම සෝතාපන්න වෙලා තමයි අස්සජිහාමුදුරුවෝ. අස්සජිහාමුදුරුවෝ ඊට උඟා කාලයකට පස්සේ පාරේ ගමන් කරනකොට ඔය මෙයාගේ යන ගමන දිහා බලාගෙන හිටිය උපතිස්ස කියලා පරිබ්‍රාජකයෙක්. ඒ පරිබ්‍රාජකයා මේ බෞද්ධයෙක් නෙමෙයි, පංචිල් දන්නෙත් නෑ, අටසිල් දන්නෙත් නෑ, ඊට කලින් භාවනා කරලත් නෑ. එයා වෙනත් ආගමක් අදහපු පරිබ්‍රාජකයෙක්. මේ අස්සජිහාමුදුරුවෝ යනවා දැකලා මෙයා පස්සෙන් ගියා. පස්සෙන් ගිහිල්ලා අහුවන ඔයාගේ ශාස්ත්‍රය කවුද? ඔයා හරි සාන්තයි. ඔයාගේ දහම මොකද්ද? මට බැරිද ඔයාගේ ඔය දහම ඉගෙන ගන්න කියලා මෙයා කිය පස්සෙන්ම ගියා. ඊට පස්සේ මේ පරිබ්‍රාජකයා අස්සජිහාමුදුරුවෝ තනක ගිහලා ඉඳගත්තට පස්සේ එක බණපදයක් කිව්වා. ඒ බණපදේ අහපු ගාම සෝතාපන්න වුණා. එයා සපුරලා තිබ්බේ දැන් Taman ඉඳගෙන ඉන්න කර්මකාරණා ටික විතරමයි. ඒ නිසා ඒ කර්මකාරණා සපුරපු නිසා එක බණපදයෙන් සෝතාපන්න වුණා. ඊට පස්සේ යාගේ යාළුවෙක් හිටියා කෝලිත කියලා. එයාත් පරිබ්‍රාජකෙක්. එයා ඊට ඇතුලින් පංචිල් දන්නෙත් නෑ, අටසිල් දන්නෙත් නෑ, භාවනා කරලත් නෑ, මේ කටන පූජාවට මල් පූජා කරලත් නෑ, කටන පූජා කරලත් නෑ, සාහිත්‍ය හදලා දීලත් නෑ, මොකක්වත් කරලා දීලා නැති නිකම්ම නිකන් පරිබ්‍රාජකෙක්. හැබැයි එයා ඔතෙන්ට එනකොට ආත්ම කෝටි ප්‍රකෝටි ගාණක් මල් පූජා කරලා බුදුවරු යටතේ ඉඳලා පහම් පූජා කරලා කටන පිංගම් වලට සම්බන්ධ වෙලා පරණ පිං තිබ්බ කෙනෙක්. මේ කෝලිත පරිබ්‍රාජකයාගෙන උපදිත පරිබ්‍රාජකයාගෙන් එක බණ පදේ අහනකොට සෝතාපන්න වුණා. ඒ නිසා එහෙනම් Tamanට මං අබෞද්ධයෙක් ලෙස උතන ඉඳගන්න කියලා කීවේ අබෞද්ධයෙක් ලෙස ඉඳගත්තොත් විතරයි සෝතාපන්න වෙන්න පුළුවන් මේ බණ පද ටික අහලා. එහෙම නැතුව ඔය තියෙන බණත් එක්ක තියෙන අධර්මයත් එක්ක සංසන්දනය කර යන්න ගියොත් එහෙම Tamanට මගඵල ලබන්න බැරි වෙනවා මේ ආත්මේ. මේ අවුරුද්ද මගඵල ලබන බුද්ධ සද්ධර්මයේ එළියට ආපු අවුරුද්දක් නේ. ඒ නිසා මේ අවුරුද්දේ තමයි
මේ අවුරුදු 1300කට පස්සේ බුදුදහම බැබලෙන අවුරුද්ද. ඒ වගේම අවුරුදු 26000කට පස්සේ මේ ලෝකයට බලපාලා තියෙන දුක්ඛදායකම අවුරුද්ද. අවුරුදු 26000කට පස්සේ තමයි 2012 වගේ අවුරුද්දක් මේ අභාග්‍ය සම්පන්න අවුරුද්දක් උදා වෙලා තියෙන්නේ. ඒ භෞතික වශයෙන් වෙන හානි. ඒ වගේම මගපල ලබන්න තියෙන වාසනාවන්තම අවුරුද්ද. එහෙම පින් තියෙන වාසනාවන්ත මොහොතක තමයි මේ තමන් වාඩි වෙලා ඉන්නේ. ඒ නිසා තමන් ඉන්න ඕනේ උපතිස්ස කෝලිත පරිබ්‍රාජකයෝ වගේ. මුකුත්ම දන්නේ නැත්නම් තමයි මම මේ කියන ධර්ම අවබෝධ වෙන්නේ. මං මෙන්න මේ අරමුණෙන් තමයි උතන ඉඳගෙන ඉන්න ඕනේ. මම ඔය ඉතිහාස කතා කියේ බුදුහාමුදුරුවන්ගේ දහම. හැබැයි 2600කට පෙර ජයශ්‍රීමා බෝධි මූලය තුල හොයාගත්ත බුදුදහම. ඒ බුදුදහමේ බුදුහාමුදුරුව එක තැනක කියවනම් සෝතාපන්න වෙන්නේ බණහලයි කියලා අය තැනක කියන්නේ බණ භාවනා කරලා පංචිල් රැකලා සෝතාපන්න වෙනවා කියලා. සෝත කියන්නේ ශ්‍රවණය. සෝත ඉන්ද්‍රිය කියන්නේ කනටනේ. සෝත කියන්නේ ශ්‍රවණය. ආපන්න කියන්නේ මේකට ඇතුළත් වෙනවා කියන එක. එහෙනම් සෝත ආපන්න කියන්නේ ශ්‍රවණය තුලින් ඇතුල් වෙන ගමනක් නේ. ඒ නිසා මේ කෝලිත උපතිස්සට එක ක්‍රමයකුයි මේ සුනිල්ට නන්දනට තව ක්‍රමයකුයි එහෙම එකක් නැහැ. බුදුහාමුදුරන්ගේ බුදුදහම කෝලිත උපතිස්ස ධර්මයේ ශ්‍රවණය කළා නම් සෝතාපන්න උනේ. බුද්ධ ශාසනයේ තියෙන කවර හෝ දවසක යම් අයෙක් සද්ධර්මයේ ශ්‍රවණය කරා නම් යා සෝතාපන්න වෙනවා. එක්කෙනෙකුට තව එකක් තව කෙනෙකුට තව එකක් නැහැ. ඒ නිසා මෙන්න මේ බුදුදහමේ තියෙන්නේ එකම එක ක්‍රමයක්. ඒක පොදු ක්‍රමයක්. ඒක වෙනස් වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ හොයාගත්ත ධර්ම අද වෙනකන් අබමල් රේණුවක්වත් වෙනස් වෙලා නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියපු සද්ධර්මය අද වෙනකන් කොහොමවත් වෙනස් කරන්න බෑ. දැන් ඊට පස්සේ මුල් 60 දෙනාම ඔහොම තමයි සෝතාපන්න වුනේ. අර ගෙදරින් පැනලා ආවා යස බුදුහාමුදුරුවෝ ගාවට උදේ හම්බුණා බණක් ඇහුවා සෝතාපන්න වුණා. ඊට පස්සේ මෙයාගේ යාළුවා 4 දෙනෙක් ආවා. ඒගොල්ලෝ බුද්ධ ධර්ම ගැන මොකක්වත් දන්නේ නැහැ. ආව බුදුහාමුදුරුවෝ ගාවට යොමු කරා බණ ඇහුවා සෝතාපන්න වුණා. ඒ 4 දෙනාගේ තව යාළුවා 50ක් ආවා. බුදුහාමුදුරුවෝ ගාවට යොමු කරා බණ ඇහුවා සෝතාපන්න වුණා. දන්නේ නැහැ. ඒ නිසා මුල් 60 දෙනාම සෝතාපන්න වුණේ එක බණපදේ අහලා. ඒ නිසා අපටත් එහෙනම් ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න යම් අවස්ථාවක් ලැබුණා නම් පෙර පිං තියනවා නම් පෙර පිං කරලා තියනවා නම් අපිට මගපල ලබන්න පුළුවන්. මේක අලුත් දෙයක් නෙවෙයි. සෝතාපන්න කියන්නේ උඩින් පාවලා යන එක නෙමෙයි. මේ ධර්මය අවබෝධ කර ගැනීමේ ඥානයක් පහළ වෙන්නේ. ඒක මේ අද ඔය කට්ටිය දන්නේ නැති අය කියන්නේ මේක මේ උඩින් යන පාවලා යන අරහත් ත්වයේ හා සමාන ඉර්ධිපාතිහාරේ පාන්න පුළුවන් දෙයක් නෙමෙයි. සෝතාපන්න කියන්නේ සම්මා දෘෂ්ටිය. මේ බුදුදහම අවබෝධ කර ගැනීම සඳහා අවශ්‍ය කරන ඥානයක් ලබා ගන්න එකයි සෝතාපන්න. ඒක ලබා ගන්න නැතුව වෙන මොකුත් කරන්න බෑ. සෝතාපන්න වෙන්නේ නැතුව සම්මා දෘෂ්ටියටපත් වෙන්නේ නැතුව බෞද්ධයෙකුට ගමන් මාර්ගය ආරම්භ කරන්න බෑ. ඒ නිසා ඉස්සලම මේක ලබා ගන්න ඕනේ. ඒක ලබා ගන්න ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. මෙන්න මේ අවබෝධය තුල තමයි තමන් උතන ඉඳගෙන ඉන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ හොයාගත්ත සද්ධර්මය පොදු දහම. එක තැනක කියපු දෙයක් අය තැනක වෙනස් කරන්නේ නැහැ. එක්කෙනෙකුට එක ක්‍රමයකයි තව කෙනෙකුට තවත් ක්‍රමයකයි එහෙම නැහැ. බුද්ධ ශාසනය පුරාවටම සෝතාපන්න වුණා නම් යම් අයෙක් ඔහු ධර්ම ශ්‍රවණය කරලාමයි. ඉතින් ඒකට බුදුහාමුදුරුවෝ කිව්වේ නෑ මේ ගස්ගල් වන්දනා කරන්නයි කියලා. ඒවා බුදුහාම ප්‍රතික්ෂේප කරා. බුදුහාමුදුරුවෝ ජම්බුද්දී උප්පාද්‍ය ලැබනකොට ඒ ගස්ගල් වන්දනාව තමයි තිබුණේ නිගණ්ඨනාතලා. මේවා තමයි නැති කරේ. ඉතින් අද අපි කරන්නේ ඕකනම් මේ බුදුහාමුදුරුවෝ කියපු ධර්ම නෙමෙයි. ඒ නිසා බුදුහාමුදුරන් කාලේ බුදු පිළිම තිබෙත් නැහැ. බුදුහාමුදුරුවෝ Tamanටවත් වඳින්න එපා. ඒක අවසාන ශ්‍රාවකයටත් මට වඳින්න එපා. ගිහලා ධර්මය අවබෝධ කරගන්නයි. ඉතින් ඒකෙන් කියන්නේ නෑ මම මේ වඳින්න එපා යන්න එපා නෙමෙයි. මේක කරලම වැඩක් නෑ. මේ ධර්මය අහන සෝතාපන්න වෙන්න සම්මා දෘෂ්ටියටපත් වෙන්න. ඉතින් මේක බුදුහාමුදුරන් කාලේ නොතිබුණ දේවල් පසු කාලිනව තමයි ඇති උනේ. ඒ නිසා මම ධර්ම දේශනා කරන්න බුදුහාමුදුරුවෝ කියපු දේවල් විතරමයි. බුදුහාමුදුරුවෝ කිව්වේ ධර්මයේ දේශනා කරන්න මිනිසුන්ට මඟපල ලබන්න. සම්මා දෘෂ්ටියටපත් වෙන්න. ඒකටයි ධර්මයේ දේශනා කරන්න ඕනේ. මේ නිසායි කිව්වේ බුදුහාමුදුරන්ගේ පසු කාලේ ඉනව ආගම් නිර්මාණ ආගමික කර්තෘවරුන්ගේ වැඩෝව.
ඒ නිසා මේ සද්ධර්මය නම් බුදුහාමුදුරුවෝ කිව්ව රාග දේශ මොහ අයින් කරලා මේ නිවන් දකින්න මඟ. ඒකට වෙන මුකුත් කරලා වැඩක් නෑ. ඒකට ජාතක කතා අබමල් රේණුවක වටිනාකමක් නෑ මේ නිවන් දකින්න. ඒ නිසා මේ සද්ධර්මය ශ්‍රවණය කරන්න මගඵල ලබන්නමයි සද්ධර්මය ශ්‍රවණය කළ යුත්තේ. මේ නිසා මම ඔය මෙතෙක් වෙලා කිව්වේ ඔය තමන්ගේ ඔළුවේ ඔය මෙතෙක් කාල ඇති වෙලා තියෙන කුණු කන්දරාව අයින් කරන්න ඕන. මේ කුණු කන්දරාව අයින් කරලා මේ දෙන පිරිසිදු සද්ධර්මයේ ඔළුවට දාගන්න බෑ. ඔය කුණු කන්දල් ටික ඔළුවේ තැම්පත් කරලා තියෙන තාක්. මේ නිසා බුදුහාමුදුරුවෝ කිව්වා ප්‍රඥාව සංසායන් ධම්ම. අර කරුණු හතරමත් එක්ක මේ ධහම නම් ප්‍රඥාවන්තයින්ට පමණමයි කියලා තමයි කියන්නේ. ප්‍රඥාවන්තයා කියන්නේ මේ උපාධිය නෙමෙයි. ප්‍රඥාව තියෙන්නේ සංසාරයේ තමන් පුරුදු පුහුණු කරලා තිබුණ ඒ ධම්ම අවබෝධය තමයි ප්‍රඥාව. ඒක තියෙන්න ඕන. එනිසා ප්‍රඥාවන්තයෙකුට විතරමයි නම් මේ කියන ධම්ම අවබෝධ වෙන්නේ. දැන් අපේ අම්මම ඒ කාලේ කියලා තිබ්බනේ ඔය මුරුග සංවර්ෂාවක් එනවා. එක කාලයකට ඒ මුරුග සංවර්ෂාව වහිනවයි කියලා අඬබෙරයක් වයාගෙන යනවයි කියලා කිව්වා. එතකොට මේ අඬබෙරේ ඇහෙන්නේ පින්වන්තයින්ට විතරයි කියලා තමයි ඒ කාලේ අම්මෝ පොඩි කාලේ ඔය කිව්වේ. ඒ මුරුග සංවර්ෂාව වහිනකොට පෞකාරයෝ නැති වෙනවා, පින්වන්තයෝ ටික ඉතුරු වෙනවා. අර අඬබෙරේ ඇහෙන්නේ පින්වන්තයින්. පෞකාරින්ට මේක ඇහෙන්නේ. එතකොට අර ගල් ගුහා වලට එහෙම ගිහිල්ලා මේ පින්වන්තයින්ට හැංගෙන්න පුළුවන් කියලා තමයි කිව්වේ. එතකොට ඒ කාලේ කීවේ අඬබෙරේ කීවේ මුරුග සංවර්ෂාව කියලා කීවේ මොකක් හරි ඒ භෞතිකව වෙන විනාශයක්. එතකොට මේ අඬබෙරේ කියලා කීවේ මෙන්න මේ පින පහළ වීම සඳහා අවශ්‍ය වන සද්ධර්මය කොහෙන් හරි ශ්‍රවණය වෙන්න තියෙන අවස්ථාව. ඒ නිසා මේ වයන්නේ මේ ගයන්නේ ඒ අඬබෙරයමයි. ඒ නිසා මේ අඬබෙරය තුලින් ඇහුනොත් මේ අඬබෙරය තුලින් සද්ධර්මය ශ්‍රවණය වුණොත් පින තිබුණොත් තමන් මගඵල ලබනවාමයි. මගඵල ලබපු කෙනෙක් සතර අපාගත වෙන්නේ නැහැ සෝතාපන්න වුණ කෙනෙක්. සෝතාපන්න වුණ කෙනා කිසිදාක සතර අපායට යන්නේ නැහැ. ඒ නිසා මේ අඬබෙරය තුලින් මොන ලෝක විනාශය වුණත් නැවත උප්පත්තිය ලබන්නේ ජාත සෝතාපන්න පුජ්‍යලයක් ලෙස. ඒ නිසා ජාත සෝතාපන්න වෙන්න පුළුවන් මේ ඕන ලෝක විනාශ නෙමෙයි ඕන විනාශයක් වුණාට අපි සෝතාපන්න වෙලා තියෙනවා නම් හතර අපාගත වෙන්නේ නැහැ. මේ නිසා මේ සද්ධර්ම ශ්‍රවණයෙන් තමන්ට සෝතාපන්න මාර්ගඵල ලබලා මේ ආත්ම භාවයේම නිවන් අවබෝධ කර ගැනීම සඳහා මේ ධර්ම ශ්‍රවණය හේතු වේවා කියලා සාදුකාරයක් එතකොට දැන් කරන්න ඕනේ ඔන්න ඔය විදිහට විනාඩි 3-4ක් තමන් මෙතෙක්කල් යම් දහමක් අවබෝධ කරගෙන තිබුණා නම් ඒ දහම ඔළුවෙන් අයින් කරන්න ඕනේ මම මේ කියන ටික අවබෝධ වෙන්න. විනාඩි 3ක කාලයක් දෙනවා. ඔළුව හිස් කරගන්න, ඔළුව හිස් කරගෙන මම මේ දේශනා කරන සද්ධර්මය අවබෝධ කරගන්න. ඔය සෙල්ෆෝන් තියනවා නම් පොඩ්ඩක් ඕෆ් කරන්න. මේ මං මුලින්ම කිව්වේ මේ ඉඳගෙන ඉන්නේ අහඹු සිදුවීමක් නෙමෙයි. මේ ඉඳගෙන ඉන්නේ පෙර සංසාරේ කෝටි ප්‍රකෝටි ආත්මවල තමන් ඔය කරපු පින් මහිමේ ප්‍රතිඵලයක් ලෙසමයි. ඒ නිසා මේ පින ඔය පැයක් දෙකකට ඔළුව නිදහස් කරගෙන මේ මොකද්ද කියන්නේ කියන එක අවබෝධ කරගන්න. ඒ නිසා මේ අහඹු සිදුවීමක් නෙමෙයි මේ එකතු වෙලා ඉන්නේ. පෙර සංසාරේ බුදුවරු දෙතුන් දෙනෙක් යද්දී සමහරලාවට අපි එකට ජීවත් වෙලා ආත්ම කෝටි ප්‍රකෝටි ගානක් අපේ අම්මා වෙලා තාත්තා වෙලා සහෝදරයෝ වෙලා තමයි මේ ඉඳගෙන ඉන්නේ. මේ නිසා මේක අහඹු එකක් නෙමෙයි මේ තමන් පෙර සංසාරේ කරපු විශාල පුණ්‍ය මහිමයක ප්‍රතිඵලයක් ලෙසමයි ඔය ඉඳගෙන ඉන්නේ. මේ නිසා ඔය කැපකිරීම ඔය සෙල්ෆෝන් ඔෆ් කරලා මේ පැය දෙක අහගෙන ඉන්න මොකද්ද මේ මම කියන්නේ කියන්නේ. ඒකට මම දැන් ඔය පන්සිල් දුන්නේ නැත්තේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ යම් සමාදානං තං වතං යමක් සමාදාන වන්නේද එය වතකි කියලායි කියන්නේ. යම් සමාදානං තං වතං
යමක් සමාදාන වෙනවා නම් එය වතක්, එය වෘත්තයක්. බුදුහාමුදුරුවන්ගේ කාලේ වෘත 62ක් තිබුණා බුදුහාමුදුරුවෝ ජම්බුද්දීපේ උප්පත්තිය ලබනකොට. එතකොට මෙන්න මේ ජම්බුද්දීපේ උප්පත්තිය ලබනකොට ඒ තිබ්බ වෘත ටික තමයි බුදුහාමුදුරුවෝ නැති කරේ. ඒ නැති කරලා අලුත් දෙයක් තමයි කිව්වේ. යං සමාදානං තං වතං සංවරට්ඨේන සීල. සීලය කියන එක සංවර වීම. එතකොට සීලය තියෙන්නේ සංවර වෙන්න මිසක් වෘත රකින්න නෙමෙයි. මෙන්න මේ වෘත රැක තමයි අපි මෙතෙක් කල් ආවේ. උදේ වෘතයක් රකින්නවා, දවල්ුත් වෘතේ රකින්නවා, හවසත් වෘතේ රකින්නවා. සමාදාන වෙලා වැඩක් නැහැ. තමන් පන්සිල් අරගෙන එක දවසක් හරි ඔය පන්සිල් නොබැඳ හිටපු ඕක බින්දින් නැතුව හිටපු දවසක් Tamanට මතක තියෙනවද කල්පනා කරොත් ඔය පන්සිල් පද පහ දවස ඇතුළත කඩලාමයි තියෙන්නේ. බුදුහාමුදුරනේ පන්සිල් ගන්න ඕනේ ඒක සංවර වෙන්න. මේක සංවරව ඉන්න මේක. ඒක උදේ හවස ගන්න ඕනේ මේක රකින්න උත්සාහ කරන්න කියලායි කිව්වේ. ඒ නිසා මේ සංවර වෙන එකයි ඔය සමාදාන වෙන එකයි දෙකක්. ඒ නිසා සංවර වෙනවා නම් උදේ සවස පන්සිල් සමාදන් වෙන්න ඕනේ. ඒ නිසා සංවර සීලයයි වැදගත්. ඒ නිසා පන්සිල් පද පහ රකින්නයි උත්සාහ කරන්න. ඒ නිසා ඕක උදේත් අරගෙන දවල්ුත් අරගෙන හවසත් අරගෙන ඒක නිකන් අර වෘත වශයෙන් ගත්තල නැහැ. Taman අතින් කැඩෙනවා. ඒ නිසා Taman නිතරම උත්සාහ කළ යුත්තේ මේක ගන්න ඕනේ. පවක් කරනකොට පව කරන්න ඕනේ නැහැ කියලා ඔළුවේ තියාගන්න. ඒ නිසා මේ සීලය තියෙන්න ඕන. නිවන් දකින්න නම් සීලය තියෙන්න ඕන. ඒ නිසා සීලය අපි අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් අපි පුරලයි තියෙන්නේ. ඒ නිසා මෙතනදී අමුතුවෙන් මෙතන මේ හැමදාම උදේ හවස මේ සමාදන් වෙවි මෙතන රකින්න දෙයක් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට බුදුහාමුදුරුවන්ගේ සද්ධර්මය දේශනා කරනකොට බුදුහාමුදුරුවෝ සාමාන්‍යයෙන් බුදුහාමුදුරන්ට පේනවා ඒ වෙලාවේ මඟපල ලබන්නේ කවුද කියලා. ඒගොල්ලන්ට අවශ්‍ය වෙන විදිහට තමයි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනාව සකස් කරගන්නේ. එක වෙලාවක බුදුහාමුදුරුවෝ ගව් පහක් ගිහිල්ලා තියෙනවා පයින් ධර්ම දේශනාවට. දැන් 300ක් ඇවිල්ලා බලාගෙන ඉන්න බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරන්නේ නැහැ. දැන් පැයක් එකමාරක් දෙකක් හිටියා ධර්මයේ දේශනා කරන්නේ කට්ටිය ඇවිල්ලා බලාගෙන ඉන්න. ඒ ආනන්ද හාමුදුරුවෝ වටපිටාව බලනකොට දැක්කලු එක මිනිහෙක් හරයකෙක් බඳිනවා, ආයේ හරකට වතුර දෙනවා, ආයේ තනකොළ කපලා දෙනවා. ඔහොම මෙල්ල මේ මිනිහ ඇවිල්ලා ඉඳගත්වලු ඇවිල්ලා. මේ මිනිහ ඉඳගත්තට පස්සේ තමයි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනාව කරලා තියෙන්නේ. ඊට පස්සේ ආපහු යනකොට ආනන්ද හාමුදුරුවෝ අහලා දෙනවා ඇයි අර පැය ගාණක් බලාගෙන ඉඳලා අර මේ හරක් බඳුන් මිනිහා එනකන් ඉඳලා ධර්ම දේශනාවේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියලා දෙනවා මම මේ ගව් පහක් ආයේ ওই මිනිහට බණ කියා. ඔය තමයි 300ක් හිටියට ওই මිනිහා විතරයි සෝතාපන්නයි. ඒ නිසා මේ මිනිහා නැතුව මම බණ කියලා වැඩක් නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝගෙන් බණහන්න ආවත් මගපල ලබන්නේ නැහැ. එක්කනයි දෙන්නයි එතනින් අවබෝධ කරගන්න. ඉතින් ඒ නිසා පෙර සංසාරේ පින් තියෙන ප්‍රමාණය අනුව තමයි Tamanට මේ ආත්මෙ මගපල ලැබෙන්නේ. ඒ නිසා Tamanට පෙර සංසාරේ පින් තිබ්බේ නැත්තම් මේ ආත්මෙ මනුෂ්‍යාත් භවයක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඊට පස්සේ Tamanට ප්‍රඥාව පහළ වෙන්න ඕන. ඒ ප්‍රඥාව පහළ වෙලා මේ ධර්ම අවබෝධ කර ගැනීමේ වාසනාව තියෙනවා. ඉතින් ඒ නිසා ඔය සංවරට්ඨේන සීලං හැම වෙලෙම සංවරව ඉන්න එක තමයි වැදගත් වෙන්නේ. Taman සීලය හැම වෙලෙම රකිමින් ඉන්න ඕන. එතකොටයි මේ බුදුදහම අවබෝධ වෙන්නේ. එතකොට මෙන්න මේ බුදුහාමුදුරුවන්ගේ එක වෙලාවක ආනන්ද හාමුදුරුවෝ අහනවා මේ බුද්ධ ශාසනය භාගයක්ම රඳා පවතින්නේ කල්යාණ මිත්‍රයාගෙන් නේද කියලා. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා නෑ ආනන්ද මේ ශාසනය 100%ක්ම සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ කල්යාණ මිත්‍රයාගෙන්මයි කියලා. එතකොට මේ ශාසනය රඳා පවතින්නේ කල්යාණ මිත්‍රයාගෙන් නම් කල්යාණ මිත්‍රයාගෙන්මයි ශාසනය රඳා පවතින්නේ. මම අර මුලින් කිව්වා වගේ එක තැනක කියපු දෙයක් අය තැනක බුදුහාමුදුරුවෝ ඒක නෙමෙයි කියලා කියන්නේ.
එක තැනක කියවනම් කල්යාණ මිත්‍රයාගෙන්මයි බුද්ධ ශාසනය රඳා පවතින්නේ. ඒ කියන්නේ මේ බුදුදහමේ බුදුහාමුදුරෝ කියපු දහම යම් අයෙකුට අවබෝධ වෙන්න නම් කල්යාණ මිත්‍රයෙක්ම හම්බෙන්න ඕනේ කියන එක තමයි ඒකේ අර්ථය. කල්යාණ මිත්‍රයෙක් හම්බෙලා කල්යාණ මිත්‍රයන්ගෙන් බණ අහලා මේ ධර්ම අවබෝධ කරගන්නකම් මේ බුද්ධ ශාසනයේ බුදුහාමුදුරුවෝ කියපු ධර්ම තේරෙන්නේ මේ නිසා මෙන්න මේ කල්යාණ මිත්‍රයාගෙන් මේ බුද්ධ ශාසනය රඳා පවතිනවායි කිව්වනම් ඒ කල්යාණ මිත්‍රයාගෙන්මයි මේක රඳා පවතින්නේ. ඒ නිසා මෙන්න මේ කල්යාණ මිත්‍රයා කවුද කියන එක තමයි අපි අවබෝධ කරගත යුත්තේ. ඉතින් බුදුහාමුදුරුවෝ එක තැනක කිව්වනම් කල්යාණ මිත්‍ර මේ කල්යාණ මිත්‍රයාමයි. නමුත් මේක පසු කාලෙන මේ කල්යාණ මිත්‍රයා කියන කවුද කල්යාණ මිත්‍රයා කියන තනතුර පෘථග්ජන ස්වභාවයෙන් ඔය සාමාන්‍ය ජීවිතයේ ලෞකික අයටත් කල්යාණ මිත්‍රයෝ කියලා තමයි හඳුනා ගන්න තියෙන්නේ. ඒ නිසා අධහැවුවොත් එහෙම කවුද කල්යාණ මිත්‍රයා කියලා Tamanට ආධාර උපකාර කරන කීයක් හරි ණයට දෙන එහෙම කෙනෙක් තමයි කල්යාණ මිත්‍රයා කියලා අවබෝධ කරගන්න. නම බුදුහාමුදුරුවෝ මේ ලෝකෝත්තර ගමන සාර්ථක කර ගැනීමට කල්යාණ මිත්‍රයා කියලා කිව්වේ ඊට වඩා වෙනස් කෙනෙක්. ඒ නිසාමයි බුදුහාමුදුරුවෝ කිව්වේ කල්යාණ මිත්‍රයාගෙන්මයි මේ ශාසනය රඳා පවතින්නේ. ඒ නිසා Tamanට කවදා හෝ කොතනකදී හෝ කල්යාණ මිත්‍රයෙක් හම්බෙන තාකල් මේ ධර්ම අවබෝධ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි කරන හැම පින්කමක් අවසානයේදී ප්‍රාර්ථනා ගාථාවක් කියන්නේ. මොකද්ද අපි කියන ප්‍රාර්ථනා ගාථා? මොකද්ද ඒකෙන් කියන්නේ? මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු. නේද? මා කියලා කියන්නේ අයින් කරනවයි කියන එකයි මාගදී භාෂාව. මා කියන්නේ අයින් කරනවා. මාමේ බාල සමාගමු. බාලයෝ අයින් කරලා සත්පුරුෂයෙක් නැත්නම් කල්යාණ මිත්‍රයෙක්ගේ ආශ්‍රය ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් මේ අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් ප්‍රාර්ථනා කරේ කල්යාණ මිත්‍රයෙක් හම්බෙලා කල්යාණ මිත්‍රයාගෙන් දහම් පදයක් අහන්නයි ඒ ප්‍රාර්ථනා කරගෙන ආවේ. ඉතින් මේ ආත්මේ භාවයේ කල්යාණ මිත්‍රයෙක් හම්බෙලා දහම් පදයක් ඇහුවේ නැත්නම් මේ මනුස්ස ජීවිතේ හරයක් නැති වෙයි. ඒ නිසා තමන් පෙර සංසාරේ පින් කරලා තියනවා නම් කල්යාණ මිත්‍රයෙක් හම්බෙලා ඒ කල්යාණ මිත්‍රයාගෙන් සද්ධර්මය ශ්‍රවණය කරලා සෝතාපන්න වෙලා නිවන් ලබා ගැනීමට මේ ආත්මභාවයේ වාසනාව තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වාසනාව මේ ආත්මභාවයේම ලැබේවා කියලා සාදුකාරයක් දෙනවා. එතකොට බුදුහාමුදුරන්ගේ මෙන්න මේ කල්යාණ මිත්‍රයා කවුද කියලා ආනන්ද හාමුදුරුවෝ අහුවට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා කල්යාණ මිත්‍රයා කියන්නේ කවුද? එතකොට මෙන්න මේ බුදු කෙනෙක් හමු වෙලා බුදු කෙනෙකුගේ මෙන්න මේ බුදුපද අහනකම් Tamanට නිවන් දකින්න බෑ. ඒ තමයි පළවෙනි බුද්ධ. දෙවෙනි කල්යාණ මිත්‍රයා තමයි අරහතුන් වහන්සේ. අරහත් ත්වයට පත් වෙච්ච උතුමෙක් ඉන්නවා නම් එයත් කල්යාණ මිත්‍රයි. එයා හම්බෙලා එයාගෙන් බණ පදයක් අහලා ධර්මය අවබෝධ වුණොත් එයත් නිවන් දකින්න. තුන්වෙනි එකන තමයි අනාගාමී උතුමන් වහන්සේ. අනාගාමී උතුමන් වහන්සේටත් පුළුවන් සද්ධර්මය දේශනා කරා. යම් අයෙකුට ඒ කල්යාණ මිත්‍රයා හම්බෙලා එයාගෙන් බණ පදයක් ඇහුවොත් එයා ධර්මය අවබෝධ කරගත්තොත් එයත් සෝතාපන්න අනාගාමී වෙලා එයත් අරිහත් ත්වයට පත් වෙලා නිවන් දකිනවා. ඊගාව එක්කන තමයි සකදාගාමී උතුමන් වහන්සේ. එයාට සද්ධර්මය අවබෝධයි. ඒ කෙනෙක් හම්බෙලා එයාගෙන් ධර්මය අවබෝධ කරගත්තොත් එයත් මේ නිවන් මාගේ යනවා. ඊට පස්සේ කෙනා තමයි අන්තිම එක්කන තමයි සෝතාපන්න. සෝතාපන්න එක්කනත් කල්යාණ මිත්‍රයෙක්. එයාට සද්ධර්මය අවබෝධයි. එයාගෙන් කවුරු හරි කෙනෙක් ධර්මයේ අහලා ධර්මයේ ශ්‍රවණය කරොත් එයත් සෝතාපන්න වෙලා මඟඵල ලබා ගන්න පුළුවන්. ඉතින් මේ නිසා ඔන්න ඔය කල්යාණ මිත්‍රෙන් කෙනෙක් හමු වෙන තාක්කල් බුද්ධ දේශනාවට අනුව නිවන් දැකීමට තියෙන බාධක රාශියක් තියෙනවා. ඒ නිසා බුද්ධ දේශනාවට අනුව කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහි ළමයි මේ නිවන අවබෝධ කරගන්න පුළුවන්.
එතකොට දැන් අලුත්ම අදහසක් තියෙනවා බුදුන් දැක තමයි නිවන් දකින්නේ. බුදුන් දැක නිවන් දකින්නවයි කියන එක පිළිගන්නවද නැද්ද? නන්දන පිළිගන්නවද බුදුන් දැකමයි නිවන් දකින්නේ? බුදුන් දකින්න නැතුව නිවන් දකින්න බැයිද? කොහොමද දකින්නේ? බුදුන් දකින්න නැතුව නිවන් කොහොමද දකින්නේ? සද්ධර්මය අවබෝධ කරගෙන බුදුන් දැකිය යුතුමයි. බුදුන් දකින්න නැතුව නිවන් දකින්න බෑ. නිවන් දකින්න නම් බුදුන් දකින්න. බුදුවරු කී දෙනෙක් ඉන්නවද? බුදුවරු 3 දෙනා. කවුද බුදුවරු 3 දෙනා? එක්කෙනෙක් ලෞතුරා බුදුහාමුදුරුවෝ. අනෙත් එක්කන පසේ බුදුහාමුදුරුවෝ. නේද? පසේ බුදුවරු ඉන්නවනේ. අනෙත් එක්කන අරහත් බුදුන් වහන්සේ. මේ 3 දෙනා තමයි බුදුවරු 3 දෙනා. මේ 3 දෙනාගෙන් කෙනෙක් හම්බෙනකන් අපට නිවන් දකින්න බෑ. ලෞතුරා බුදුහාමුදුරුවෝ එයා බුද්ධමයි. ඊට පස්සේ ඉන්නේ පසේ බුදු. පසේ බුදුවරයාට බණ කියන්න බැහැයි කියනවා. ඇයි මේ පසේ බුදුරට බණ කියන්න බැහැ? බුද්ධත්වයේ ලැබු කෙනෙකුට බණ කියන්න බැයි. හිතා ගන්න පුළුවන්ද? බුදුවරයෙකුට පසේත් යා බුදුනේ. පසේ බුදුවරු බිහි වෙන්නේ අබුද්ධෝත්පාද කාලේ. දැන් මේ කාලේ පසේ බුදුවරු බිහි වෙන්නේ නැහැ. පසේ බුදුවරු බිහි වෙන්නේ බුදුදහම ගලලා ගිය කාලේ. බුදුදහම ගලලියා ගිය කාලෙක බුදුවරයෙක් බිහි වෙනවා. එයා බුදුදහම අවබෝධ කරගන්නවා. එයා බුදු වෙනවා. එයා යනවා. ඇයි එයාට බණ කියන්න බැරි? එයාට බණ කියලා පුළුවන් නැහැ. තව ඉන්නා ඒ කාලයට අනුව බුදු කෙනෙක් බිහෙන්න කොච්චර කාලයක් යනවා. එයා ඇයි බණ කියන්නේ නැතුව ආපහු යන්නේ? එයා විතර තනියම බුදු වෙනවා. ඒක තමයි අබුද්ධෝත්පාද කාලය කියලා කියන්නේ. මිනිසුන් කෝටි ප්‍රකෝටි ගාණක් හිටියා බුදුදහම අවබෝධ කරගන්න සෝතාපන්න වෙන මිනිස්සු නෑ. මිනිස්සු නැත්තම් එහා ඇයි බණ කියන්නේ? බණ කෝ වැඩක් වෙනවා. බණ කියන්න ඕනේ සෝතාපන්න වෙන්න. එහෙනම් පසේ බුදුවරයා ඉන්න කාලේ පින් නැති මිනිස්සු නම් ඉන්නේ. එයා බණ කියන්නේ මොකටද? රට හදන්න බුදුබණ නැහැනේ. පවුල් හදන්න බුදුබණ නැහැ. ඉගෙන ගන්න හැටි කියලා දෙන්න බුදුබණ නැහැ. බුදුබණ තියෙන්නේ සෝතාපන්න වෙන්න. සෝතාපන්න වෙන්න නම් සෝතාපන්න වෙන පින් තියනා ඉන්න ඕන. ඉතින් පින් නැති අය කාලයක නම් අබුද්ධෝත්පාද කාලයක් නම් පසේ බුදුර බණ කියන්නේ කාටද? කිව්වට වැඩක් නැති නිසා එයා කියන්නේ. එයාට කියන්න බැරි කමන්නේ. කියන්නේ නැති අහලා සෝතාපන්න වෙන්නේ. එයා බුදු වෙනවා එයා යනවා. එයා බුදු වෙනවා එයා යනවා. ඒ වගේ පසේ බුදුවරු අබුද්ධෝත්පාද කාලවල එනවා යනවා. ඒ නිසා අපිට පසේ බුදුවරයෙක් හම්බෙන්නේ නැහැ. ඇයි? පසේ බුදුර අපිට හම්බෙන්නේ නැත්තේ අපි පින් තියනවා නම් අපි නිවන් දකින්න දෙන නම් පසේ බුදුවරයෙක් අපිට හම්බෙන්න ඕනේ. ඒ නිසා ලෞතුරා බුදුවරයා හම්බෙන්න ඕනේ. පසේ බුදුවරයා හම්බුනට නෑ නිවන් දකින්න බෑ. ඒ නිසා අරිහත් බුද්ධ හම්බෙන්න ඕනේ අපිට. අරිහත් බුද්ධ හම්බුනොත් තමයි අපි නිවන් දකින්නේ. මේ මාගදී පදවැල් මාගදී භාෂාව දැනට ලෝකයේ ප්‍රතිවිත භාෂා වලින් සමානම භාෂාව මේ සිංහල භාෂාව විතරමයි. මේ හෙළ භාෂාව තමයි මේ ධර්මයට සමීපමද භාෂාව. අපි මේ භාෂාවට සමාන නම් බුදුහාමුදුරේ මාගදී භාෂාව ජීවිත මරණ අද භාවිතා කරන වචන දෙකක් නෙමෙයි. මේ මාගදී අවුරුදු 1500කට ඉස්සරින් බුදුහාමුදුරුවෝ කියපු වචන දෙකක් ජීවිත මරණ අනියත අසුචි. ඔය අසුචි කියන එක ත්‍රිපිටකේ හැමම තියෙනවා. අදත් අපි අසුචි කියන වචනේමයි තියෙන්නේ. ඔය මාත් එක්ක ඉන්දියන් හාමුදුරුව කෙනෙක් ඉන්නවා අවුරුදු 8ක් විතර ලංකාවේ. එයාගෙන් මම අහුවා මේ වචන ඉන්දියාවේ තියෙනවද කියලා. අනිත්‍ය දුක්ඛ අනාත්මවත් ඉන්දියාවේ භාවිතයක් නැහැ. ඒ කියනවා ඉන්දියාවේ භාවිතන ඒ මගධ රටේ නම් මේ භාෂාව තියෙන්නේ. මේ මගධ භාෂාව මේ රටේ තිබිලා තියෙන්නේ. ඒ නිසා මේ බුද්ධ කියලා කියන්නේ බුද්ධ. බූ කියන්නේ භව. භව උද්ද කරනවා. භව අයින් කරනවා. රාග දේශ මොහ තමයි භව ඇති කරන්නේ. මේ භව රාග දේශ මොහ අයින් කරනවා උදුරා දානවා කියන්නේ බූ උද්ද බුද්ධ. අරහත් ත්වයටපත් වෙනකොට මේ බූ උද්ද වෙනවා හැමෝම. ඇයි? සෝතාපන්න වෙලා සකදාගාමී වෙලා අනාගාමී වෙන අරිහත් වෙනකොට බූ උද්දයි භව ටික ගලවලා අයින් කරනවා. භව අයින් කරපුවාම ආය භවයක් නැහැ. භව අයින් කරපු කෙනා තමයි බුද්ධ. ඒ නිසා අපි නිවන් දකින්නේ මොනවා වෙලාද? බුදු වෙලා. අරහත් කියන්නේ අරහත් බුද්ධ. අරහත් බුද්ධ කියන්නේ බුදු කෙනෙක් වෙලා තමයි හැමෝම
ඒ කියන්නේ පස්සේ නේ සම්මා සම්බුද්ධවත් පසේ බුද්ධවත් නෙමෙයි අරහත් බුද්ධ. එනිසා හැමෝම නිවන් දකින්න නම් බුදු වෙන්න. අරහත් බුද්ධ වෙනවා. ඒක තමයි බුදුන් දැක කියලා කියන්නේ. මේක පදකරම ලෙස ගත්තා. දැන් නෑනේ බුද්ධ කියලා කියන්නේ. ආය බුදුන් වෙන්න මෛත්‍රී බුදුහාමුදුරුවෝ. ඒ නිසා කො මෛත්‍රී බුදුහාමුදුරුවෝ දකින්නකන් නිවන් දකින්න බෑ කියලා. මේකයි මං කියන්නේ ධම වැහිලා තියෙන්නේ. මෛත්‍රී බුදුහාමුදුරුවෝ නෙමෙයි මම්මයි බුදු වෙන්නේ. මං අරිහත් බුදු වෙලා තමයි නිවන් දකින්නේ. එනිසා හැමෝම බුදු වෙලයි නිවන් දකින්නේ. කියන්නේ අරහත් වෙලා තමයි නිවන් දකින්නේ. ඒකයි බුදුන් දැක කියලා කිව්වේ අරහත් බුදු වෙලා නිවන් දකින්න. නැත්නම් මේ මෛත්‍රී බුදු දැක නෙමෙයි. මෛත්‍රී බුදුහාමුදුරුවෝ දකින්න ඕනේ නැහැ. මොනතරම් නිග්‍රහවත්ද මෛත්‍රී බුදුහාමුදුරුවෝ දකින්න නම් මේ බුදුහාමුදුරුවන්ගේ මේ ධහමට අපි කරන්නේ. ඉතින් මේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ කරන්නේ මේකමයි එළියට ගන්න. එක අබමාර වෙනක අලුත් දෙයක් කරන්නේ හැම බුදුවරයෙක්ම ගන්නේ මේ ධහමමයි. ඉතින් මෙන්න මේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන මේ බුද්ධ ධර්මය තුල නිවන් දකින්න ලොකු වැඩ ගොඩක් නැහැ. බුදුහාමුදුරුවන්ගේ නිවන් දකින්න මගට තියෙන්නේ අකුරු 8යි පද 3යි. නිවන් දකින්න තියෙන්නේ දහම පොඩි. අකුරු 8කුයි පද 3කුයි අර්ථයක් යම් අයෙක් අවබෝධ කරගත්තේද ඔහු සෝතාපන්නයි. ඔහු සම්මා දෘෂ්ටි. ඔහු නිවන් දැකලා සෝතාපන්න වෙනයි කියන්නේ නිවන් දැක්කයි කියන්නේ. කාය අපායන් නැහැ නේ කවදා හරි නිවන් දැක්කේ. හැබැයි දිව්‍ය ලෝකේ යන්න බ්‍රහ්ම ලෝකවල යන්න නම් ඔය පද 3 වැඩක් නැහැ. ඒවට දාන මාන පින්කම් නිතර නිතර කරන්න. ඒ පින්කම් කරන්නේ දිව්‍ය ලෝකෙට ඉනිමඟ. දිව්‍ය ලෝකේ යන්න පින් කරනවා නිවන් දකින්න අර අකුරු 3යි පද අකුරු 8යි පද 3යි අර්ථය අවබෝධ කරගන්න. ඕක දැන් වැහිලා තියෙන්නේ. ඕක තමයි අවුරුදු 1300ක් වැහිලා තිබිලා දැන් මේක අවුරුදු 6-7කට පෙර මේක හොයාගත්තා පටිසම්භිදා ඥානය තියෙන ජාතිසෝතාපන්න ගිහියෙක් බිහි වෙලා එයා පැවිදි වෙලා අවුරුදු 6කට කලින් එයා මෙන්න මේ අකුරු 8යි පද 3යි හැඟවිච්ච නිවන් දකින ධහම හොයාගන්න. මෙයා මෙන්න මේ ධහම හොයාගෙන දැන් අවුරුදු 6ක් තිස්සේ මේ ධර්මය දේශනා කරනවා. මේ නිසා මේ මාර්ගඵලලාභී මේ භික්ෂුන් වහන්සේ ගාවට භික්ෂුන් වහන්සේලා යන්නේ නැහැ. මේ භික්ෂුන් වහන්සේ ගාවට දැනට ගිහිල්ලා නැහැ භික්ෂුන් වහන්සේලා 20ක්. ගිහියෝ යනවා දාස ගණනින් යනවා. ඒ ගියපු අයගෙන් තමයි අද මේ මාර්ගඵලලාභී අය මේ රටේ බිහි වෙලා තියෙන්නේ. ඒ නිසා ගිහියෝ ඒ ස්වාමීන් වහන්සේ ගිය සතියේ කිව්වා දැනට ඉන්නවයි කියලා 1000කට වැඩියේ මගඵලලාභී. භික්ෂුන් වහන්සේලා නම් 20කටත් අඩුවෙන් කියලා ඒ උන්වහන්සේම කිව්වා. භික්ෂුන් වහන්සේලා ඒ නිසා මේ ධර්මය කාටවත් ජනතාව අතරට යන්නේ නැහැ. මේක ගිහියෝ තමයි දැනට කියන්නේ. දැන් මේක උගත් ගිහියෝ අතරේ මේක තියෙනවා. එක එක්කෙනෙක් එයා ත්‍රිපිටකේ කටපාඩම් එයා ධර්මයේ දේශනා කරගෙන නමුත් මේකට විශාල බලපෑමක් තියෙන නිසා දැන් මේ ඔක්කොම ධර්මයේ දේශනා කරගෙන නවත්තලා තියෙනවා. මොකද මේක දේශනා කරනකොට මේක තමයි අධර්මය. මේක මේ රාජ්‍යමන සංවිධාන වලින් සල්ලි අරගෙන මේක මේ මාෆියා. මෙතන උත්පත්ති ලැබුවා කියලා වෙන කවුරුත් පිළිගන්නේ නැහැ. උන්නාංශ ෆොටෝකොපි කරන මෙතන ෆොටෝකොපියක් කරලා තියෙන්නේ. ඒ උන්නාංශයට මේ පින තියනවා ඒක කියන්න හරිය. මෙතන තමයි බුදුහාමුදුරු ඉපදුන තැන, මෙතන තමයි වැඩ හිටපු තැන, මෙතන තමයි මේ ලෙන තියෙන්නේ, මෙතන ධර්ම දේශනා කරපු තැනක් කියලා කියන වෙන කවුරුත් කියන්නේ. ඉතින් මේක ඇහෙන්නේත් නෑ මොකද බුදුහාමුදුරුවෝ කියන්නේ මේ වැලි ටිකක් අරගෙන නියපොත්තට අරගෙන කියනවා මගේ ධර්මය අවබෝධ කරගන්න මේ මාපට ඇඟිල්ලේ උඩ තියෙන පස් ටික වගේ ප්‍රමාණයක් මේ මහා පොළවේ තියෙන පස් වගේ තමයි අනිත් මිනිස්සු ඒගොල්ලන්ට මේක තේරෙන්නේ දැනට ලෝකයේ ජනගහනය කෝටි 700යි. මේ ඇඟිල්ලේ තියෙන පස් ටිකට සංසන්දනය කරොත් 2000ක් 2500ක් විතර වගේ තමයි අවබෝධ කරගන්නේ. දැනට 10ක් විතර අවබෝධ කරගන්නවා. මොකක් හරි මේ අවුරුද්ද මහා භයංකර විනාශකාරී අවුරුද්දක් නිසා මේ විනාශයට පෙර තව 1000ක් විතර වගේ අවබෝධ කරගන්නවා. අනිත් ජල්ලන්ට අර අපේ අම්මා කිව්වා වගේ ඇහෙන්නේ නැහැ මේ යඬබෙරේ ඇහෙන්නේ නැති නිසා ඒගොල්ලෝ මේක බොරු කිය යනවා. කියලා වෙන රටවල් වල ගිහිල්ලා වෙන තැන් වල ගිහිල්ලා බුදු වුණ තැනයි අරවයි මේවයි වැඳ ඉන්නවා. ඒක තමයි ධර්මතාවය. මේක ධර්මතාවයෙන්ම වුණ වැඩක් නිසා
මේක මේ වෙන කාගවත් බලපෑමක් නිසා වුණ එකක් නෙමෙයි. මේ නිසා මෙන්න මේ ධර්මය අවබෝධ වෙන්නේ මේ වගේ සුළු පිරිසකටමයි. තව 10ක් විතර මේ ධර්මය අවබෝධ කරගෙන ওই විදිහට පින තියන අය සෝතාපන්න වෙනවා. මෙන්න මෙච්චරයි බුදුහාමුදුරුවන්ගේ දහම. බුදුහාමුදුරුවන්ගේ දහම මේ තියෙන්නේ ඔය පද තුන විතරමයි. මේ පද තුන තමයි තේරුම් ගන්න බැරි. මේ පද තුන තේරුම් ගත්ත කෙනා සම්මා දෘෂ්ටියටපත් වෙනවා. සම්මා දෘෂ්ටියටපත් උනායි කියලා කියන්නේ සෝතාපන්න වෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා මෙන්න මේ අකුරු 8 පද තුනේ අර්ථය යමෙක් අවබෝධ කර ගනීද ඒ පුජ්‍යලයා ශක්තිති රජ කෙනෙකුටත් වඩා ශ්‍රේෂ්ඨයි. එහෙනම් මේ පද තුනේ අර්ථය තේරුම් අරගෙන ධම්ම අවබෝධය ගන්න කෙනා ශක්තිති රජකමටත් වඩා වටිනා පුජ්‍යලෙක්. එහෙනම් මේ ශක්තිති රජකමටත් වඩා වටිනා මේ පද තුන තේරෙන්නේ නැති එක සරල නෑ. මේ පද තුන තේරෙන්න පෙර සංසාරයේ පින් කරලා තියෙනවා. දැන් අවුරුදු 1300ක්ම මේ පද තුන විකෘති කරපු නිසා මගඵල ලැබෙන්නේ. අවසාන ශූපිලිසින්දියා මහරහතන් වහන්සේ මලියදේව මහරහතන් වහන්සේ කියලානේ කියන්නේ. එයාගෙන් ආපු අය තව අවුරුදු 100ක් 200ක් යන්න ඇති. ඊට පස්සේ මගඵලලාභින් නැති වුණා. මගඵලලාභින් ලංකාවේ නැතිව ගියා. මේ නිසා මේ මගඵල ලබන්න නැතුව නිවන් දකින්න බෑ. මගඵල කියන එක මේ බහුවිය දෙයක් නෙමෙයි. මේක හරි සරල දෙයක්. පෙර සංසාරේ පින් කරලා තියෙනවා නම් මේක ලැබෙනවා. මේක ලැබෙන්න නම් ඔන්න ඔය පද තුනේ අර්ථය දැනගන්න. ඉතින් මේක පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ අර කියපු කල්යාණ මිත්‍රයෙකුට විතරමයි. ඒ අවබෝධ කරගත්ත කෙනෙකුට තව කෙනෙකුට කියලා. එයා තව කෙනෙකුට, එයා තව කෙනෙකුට, එයා තව කෙනෙකුට. මේ නිසා කල්යාණ මිත්‍රයෙක්ගෙන් තව කල්යාණ මිත්‍රයෙකුට යෑම නිසා තමයි නිවන් දකින්නේ. ත්‍රිපිටකයේ කොහේවත් කල්යාණ මිත්‍රයෙක්ගෙන් හම්බෙන්නේ නැතුව මගඵල ලැබිලා නිවන් දැක්ක කෙනෙක් නැහැ. මුළු බුද්ධ ශාසනයේ පුරාතම ත්‍රිපිටකයේ පුරාවටම තියෙන්නේ මගඵලලාභියෙක් ඉස්සරහට ගිහිල්ලා බණ අහලා තමයි නිවන් දැකලා තියෙන්නේ. සාරිපුත්ත හාමුදුරුවෝ එක්තරා භික්ෂුවක් එනවා. ඇවිල්ලා මට භාවනා කරන්න කර්මස්ථානයක් ඉල්ලලා. ඉල්ලනකොට සාරිපුත්ත හාමුදුරුවෝ අහනවා ඔයා පරතෝഘോഷක ප්‍රත්‍ය ලබලා නැහැයි කියනවා. එහෙනම් ගිහලා පරතෝഘോഷක ප්‍රත්‍ය ලබාගෙන එන්න. පරතෝഘോഷක ප්‍රත්‍ය කියලා කියන්නේ කල්යාණ මිත්‍රයන්ගෙන් බණ අහලා ලබන ඥානය, ලබන ප්‍රත්‍ය. ඒ නිසා කල්යාණ මිත්‍රයෙක් ඉස්සරහට එලා බණ හැවුවත් විතරයි මේ ප්‍රත්‍ය ලැබෙන්නේ. සෝතාපන්න. බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරන්න කියන්නේ සෝතාපන්න වෙන්න පෘථග්ජනය. ඉතින් පෘථග්ජනය සෝතාපන්න කරන්න නම් පරතෝഘോഷක ප්‍රත්‍ය දෙන්න පුළුවන් හැකියාවක් තියෙන කෙනෙක් කියන්නේ. එහෙම දෙන්න පුළුවන් වෙන්නේ කල්යාණ මිත්‍රයෙකුට විතරයි. කල්යාණ මිත්‍රයා කියන්නේ සෝතාපන්න වෙන බණ විතරයි. මේ හරි ප්‍රායෝගිකයි. මේක අවබෝධ වෙන්න ප්‍රඥාව තියෙනවා. මේක අවබෝධ වෙන්න පෙර සංසාරේ ආත්ම කෝටි ප්‍රකෝටි ගණන් පින් කරලා තියෙනවා. මේ ඔය ඔළුවේ තියෙන ඔය ගොම ගොඩ අයින් කරන්නේ නැතුව මම මේ පද තුනේ අර්ථය කියලා දුන්නාට වැටහෙන්නේ. ඒ නිසා ඔය විදිහට මොලේ පිරිසිදු කරගෙන තමයි මේ පද තුනේ අර්ථය ඔළුවට දමා ගන්න. යම් අයෙක් මේ පද තුන ඔළුවට දමා ගත්තා නම් ඔහු එම මොහොතේම සෝතාපන්න වෙනවා. පෙර සංසාරේ පින තියෙනවා. ඒකයි කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ එබලම සෝතාපන්න වුණේ. එයා පෙර පින් කරලා තියෙනවා. අනිත් ජොල්ල රැය එළියනකම් මේක විග්‍රහ කරගෙන උදේ වෙනකොට ඔන්න හරි. සෝතාපන්න බුදුහාමුදුරුවෝ පරතෝഘോഷක ප්‍රත්‍ය දුන්නට යෝනිසෝ මනසිකාරය කරන්න ඕනේ තමයි. ඊට පස්සේ තමන්ගේ කොටස තියෙනවා. තමන්ගේ කොටස කරගන්න තමන්ට ප්‍රඥාව තියෙනවා. ඉතින් ප්‍රඥාව තියෙන කෙනා ඒ මොහොතේම දැන් බිම්බිසාර රජුත් එක්ක ආපු 11000 දවස් දෙක සැරේ සෝතාපන්න වුණා කියනවා. එයා ඒ ඔක්කොම පින් කරපුවා. ඉතින් කොසල් රජුන්ට කොච්චර බණ කිව්වද සෝතාපන්න වුණේ නැහැ. මෙයා පෙර පින් නැහැ. එයාට තව සංසාරේ යන්න තියෙනවා. ඒ නිසා මේ සෝතාපන්න වුණ කෙනා ළමයි හදන්න පුළුවන්. දැන් විසාකා කවුද ළමයි හදුවනේ සෝතාපන්නයි. තව එක්කෙනෙක් සෝතාපන්න වෙලා මේ බුදුහාමුදුරන්ගේ කාශ්‍යප කියන්නේ අවුරුදු 60ක් විතර මේ අරක්කු බිහිටි. ඉඳලා අන්තිම මැරෙන්න කිව්වලා බුදුහාමුදුර ගාවට ආවා. මේ බණහලා සෝතාපන්නලා දිව්‍ය ලෝකෙ. ඉතින් එහෙම එකක් මේ සෝතාපන්න වුණා ආයට ළමයි හදන්න පුළුවන්, වෙන වැඩ කරන්න පුළුවන්, සල්ලි හොයන්න පුළුවන්. මේ එහෙම එකක් මේ සෝතාපන්න කෙනෙක්. ඒක මේ අමුතු දෙයක් නෙමෙයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියන්නේ මේ සෝතාපන්න වුණ කෙනා
අයින් කරන්න තියෙන්නේ මොහොතට අඟිල්ල දාලා කියනවා මේ ඇඟිල්ලේ තියෙන වතුර වගේ තමයි සෝතාපන්න වෙන කෙනෙකුට අයින් කරන්න තියෙන්නේ. මෙයා සංසාරේ මේ මහමූද ජලය වගේ අයින් කරලා ඉවරයි. ඒ අයින් කරලා ඉවර වෙන මනුෂ්‍යාත්ම භාවයක් ලැබෙන්නේ මේ ඇඟිල්ලෙන් පිහලත් මේක ඉවර කරන්න පුළුවන්. පද තුන අවබෝධ කරගන්න. ඒ නිසා මේ පද තුන අද දවසේම යම් කෙනෙක් අවබෝධ කරගත්තා නම් අදම සෝතාපන්නයි. මේක මේ 아무තු විජ්ජුම්බරයක් නෙමෙයි. මම මේක කියන්නේ මේ ඥාති නිසයි මේ කියන්නේ. මේ පන්සල් වල තැන් වල වෙන අයට ගිහිල්ලා මේවා මෙහෙම පැහැදිලි කරන්නේ නැහැ. මේක පිළිගන්න. මේක අවබෝධ කරගන්න. ඉතින් මේක හරි ගැඹුරු සරල දහම. ගැඹුරුයි සරල. ඒ නිසා මේක අවබෝධ කර ගැනීමේ වාසනාව අද දිනය තුලේම ලබා ගැනීමට හේතු වාසනා වේවා කියලා සාදුකාරය